තාමර විසන 14යි. පස්සිට ලක්ෂ 9යි. සෙන්ටිග්‍රේඩ් ලක්ෂ 6යි. 6 මාරයි 6ට ආවා. එතකොට කවුද දිනේෂ් ගමගේ පහමාරක් 5යි 80ක් පහමාරක්. මම විශේෂයෙන් කියන්න ඕනේ එයා ආපු ගොඩාක් අඩු මුදලකට ආවා. එයා ආවේ ලක්ෂයකට. ඒක පැරණි ගායකයෙක්ද? නෑ නෑ අලුත් ගායකයෙක්. ඉහළ තත්ත්වයේ ඉන්න ගායකයෙක්. ඒක ඔයාගේ අඳුරුම්කමකටද ආවේ? නෑ එයාගේ රේස් එක සාමාන්‍ය එයා ගන්න. එයා ඒක පොඩ්ඩක් ඉන්න බියලා. ඒක රුපියල් ලක්ෂ කතා කරලා ස්ටේජ් එකේ සිං කරලා ගියාට පස්සේ මේ අංකල් ඔයාට පාඩු නේද? මට ඉතුරු දෙපා කිව්වා. මෙම ගායකයාගේ නම මනෝජ් සංජය. ඇත්තටම නව පරපුරේ ගායකයෙක් විදිහට අර මනෝජ් සංජය කියන ගායකයෙක්ට මම වැඩ කරලා නැහැ. මම ඇත්ත කියපන්. හැබැයි මට මේ ශාස්ත්‍රයේ හැමෝම කියලා දෙනවා, ඕගනයිස්ලා හැමෝම කියලා දෙනවා. මේ මනෝජ් සංජය කියන ගායකයාට විතරයි පොඩ්ඩක් හරි මනුස්සකම ගෑවිලා තියෙන්නේ නව පරපුරේ ගායකයෙක්. හරිද? ඒතකොට මේ මනුස්සයාගේ තියෙන ක්වොලිටි එක නිසා දැන් සමහර දේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මනෝජ් සංජය වෙනවා නම් අර ලොකු ගණන් ගන්න අපිට එන්න බෑ. එවනම් ඉන්න බෑ කියලා. අප්පා එහෙම ආවියක් තියනවාද? එහෙම බලන්න මේක කොතනද මේගොල්ලෝ අරන් යන්න හදන්නේ. එහෙම ආවියක් මම දන්නේ ඒක තමයි. දැන් මනෝජ් සංජය එනවා නම් අපි එන්නේ නැහැ. අපිට බෑ. එහෙම කියන කට්ටියත් ඉන්නවා.